එවැගේ ධර්ම දාන වශයෙන් හඳුන්වන අර්ථ කතාවල මේ ලෝකයේ සත් මහා පොළොව තලයේ සමතලා කරලා ආසනින් ආසනේ අසුන් පනවලා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා පේලි වඩා හිඳුවලා මුළු සක්වල පුරාම වඩා හිඳුවලා දිව්‍යමය ආහාර පාන එවැගේම දිවසල් වලින් කළ තුන් සිවුරු අට පිළිකර අනිකෝ සිව්පසේ අවශ්‍ය දේවල් මේවා අහසොසට මහ මෙරොසට පූජා කරනට වඩා එවැගේම ජේතවනාරාමී, වේලවනාරාමී, පූර්වාරාම වැනි විහාරස්ථාන 84000ක් වේල විහාර ශ්‍රී ලංකාවේ ලෝවා මහා ප්‍රාසාද විහාරේ රුවන්වැලි මහා සෑය එවැගේම තූපාරාම සෑය මහයංගන සෑය මිරිසවැටි සෑය ආදී මේ විහාර ස්ථූප මේවා කරුණාටත් වඩා සතරපද ගාථාවක ධර්ම දානේ මහත්ඵලයි මහානිසංසයි කියන එක අර්ථ කතාව සඳහන් කරනවා. ඒ මක්නිසාද මේ ධර්මයේ අහලයි දැනගෙන තමයි දන් දෙන්නේ, සීල් සමාදන්ව රකින්නේ, භාවනා කරන්නේ, ධ්‍යාන වඩන්නේ, අභිඥා වඩන්නේ, විදර්ශනා වඩන්නේ, කෙලස් නැසා සතර මඟ ඵල පිළිවෙලින් අග්‍ර අමා මහ නිවන සුව සාක්ෂාත් කරගන්නවා. ලෝතර බුදුවරයන් වහන්සේලා පහළ වන්නේ ධර්මයේ නිසයි. පසේ බුදුවරයන් වහන්සේලා පහළ වෙන්නේ ධර්මයේ නිසයි. රහතන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක ආදී රහතන් වහන්සේලා පහළ වෙන්නේ ධර්මයේ නිසයි. මේ නිසා මේ ධර්ම දානයේ සියල්ලට වඩා අග්‍රයි, ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි, උත්තමයි කියලා දේශනා කළා.